බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယ ම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယ ම්පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณีนสัดดิงปัญจศีลันดัมมังสาธุกังสุรักขิตังกัตวาปมาเดนะสัมภาเดเตදැන් සුළු වෙලාවක් මෛත්‍රිය පුරුදු කරලා පටන් ගමු. හැම දිනාම සාන්ත මනසකින් බලවත් සිහියකින් සංසුම් මනසකින් ඉහළ පහළ යන ආස්වාස ප්‍රාස්වාස දැනගන්න. දැක ගන්න එපා. දැන ගැනීම පමණයි කරන්න පුළුවන්. ඇස් දෙකෙන් බලන්න නැතුව නාස්පුඩු මදින් ඇතුල් වෙන පිට වෙන හුස්ම දිහා මනසින් දැනගන්න. ඉදිරිපස සිටින සියලුම සත්වයෝ වෛරයෙන් නිදහස් වේවා, තරහින් නිදහස් වේවා, ඊර්ෂ්‍යාවෙන් නිදහස් වේවා, දුක් පීඩාවෙන් නිදහස් වේවා. ඉදිරිපස සිටින සියලුම සත්වයන්ට ආදරය, කරුණාව, දයානුකම්පාවම ලැබේවා. ඉදිරිපස සිටින සියලුම සත්වයන්ට මේ අමා ධර්මයේම ලැබේවා. මේ අමා ධර්මයේම ලැබේවා. මේ අමා ධර්මයේම ලැබේවා. පිටුපස සිටින සියලුම සත්වයෝ වෛරයෙන් නිදහස් වේවා, තරහෙන් නිදහස් වේවා, ඊර්ෂ්‍යාවෙන් නිදහස් වේවා, දුක් පීඩාවෙන් නිදහස් වේවා. පිටුපස සිටින සියලුම සත්වයන්ට ආදරය, කරුණාව, දානුකම්පාවම ලැබේවා. පිටුපස සිටින සියලුම සත්වයන්ට මේ අමා ධර්මයේම ලැබේවා. මේ අමා ධර්මයේම ලැබේවා. මේ අමා ධර්මයේම ලැබේවා. වම්පස සිටින සියලුම සත්වයෝ වෛරයෙන් නිදහස් වේවා, තරහෙන් නිදහස් වේවා, ඊර්ෂ්‍යාවෙන් නිදහස් වේවා, දුක් පීඩාවෙන් නිදහස් වේවා. වම්පස සිටින සියලුම සත්වයන්ට ආදරය, කරුණාව, දයානුකම්පාවම ලැබේවා. වම්පස සිටින සියලුම සත්වයන්ට මේ අමා ධර්මයේම ලැබේවා. මේ අමා ධර්මයේම ලැබේවා. මේ අමා ධර්මයේම ලැබේවා. දකුණු පස සිටින සියලුම සත්වයන්ට දකුණු පස සිටින සියලුම සත්වයෝ වෛරයෙන් නිදහස් වේවා, තරහින් නිදහස් වේවා,
ඊර්ෂ්‍යාවෙන් නිදහස් වේවා. දුක් පීඩාවෙන් නිදහස් වේවා. දකුණුපස සිටින සියලුම සත්වයන්ට ආදරය, කරුණාව, දයානුකම්පාවම ලැබේවා. දකුණුපස සිටින සියලුම සත්වයන්ට මේ අමා ධර්මයම ලැබේවා. උඩ සිටින සියලුම සත්වයෝ වෛරයෙන් නිදහස් වේවා. තරහින් නිදහස් වේවා. ඊර්ෂ්‍යාවෙන් නිදහස් වේවා. දුක් පීඩාවෙන් නිදහස් වේවා. උඩ සිටින සියලුම සත්වයන්ට ආදරය, කරුණාව, දයානුකම්පාවම ලැබේවා. උඩ සිටින සියලුම සත්වයන්ට මේ අමා ධර්මයම ලැබේවා. මේ අමා ධර්මයම ලැබේවා. මේ අමා ධර්මයම ලැබේවා. යට සිටින සියලුම සත්වයෝ වෛරයෙන් නිදහස් වේවා. තරහින් නිදහස් වේවා. ඊර්ෂ්‍යාවෙන් නිදහස් වේවා. දුක් පීඩාවෙන් නිදහස් වේවා. යට සිටින සියලුම සත්වයන්ට ආදරය, කරුණාව, දයානුකම්පාවම ලැබේවා. යට සිටින සියලුම සත්වයන්ට මේ අමා ධර්මයම ලැබේවා. මේ අමා ධර්මයම ලැබේවා. මේ අමා ධර්මයම ලැබේවා. සක්වල සිටින සියලුම සත්වයෝ, සියලු දිසාවටල සිටින සියලුම සත්වයෝ, අනන්ත දිසාවල සිටින සියලුම සත්වයෝ වෛරයෙන් නිදහස් වේවා. තරහෙන් නිදහස් වේවා. ඊර්ෂ්‍යාවෙන් නිදහස් වේවා. දුක් පීඩාවෙන් නිදහස් වේවා. සියලු දිසාවල සිටින සියලුම සත්වයන්ට ආදරය, කරුණාව, දයානුකම්පාවම ලැබේවා. සියලු දිසාවල සිටින සියලුම සත්වයෝ සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සියලු දිසාවල සිටින සියලුම සත්වයන්ට මේ අමා ධර්මයම ලැබේවා. මේ අමා ධර්මයම ලැබේවා. මං කිව්වම කියන්නේ සියලුම සත්වයෝ සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සාදු සාදු සාදු. දැන් මේ පින්නතුන්ට මේ රූප කලාපය කියන එක සම්පූර්ණ පැහැදිලිද පින්නතුනේ? කොහොමද අම්ම පැහැදිලි වෙලා තියෙන්නේ? රූප කලාපයක් කියන්නේ මොකද්ද? රූප පිණ්ඩය. රූප කලාපයක් කියන්නේ රූප පිණ්ඩය. කොහෙද රූප පිණ්ඩ තියෙන්නේ? අවකාශයේ. අවකාශයේ අපිට ඒව දකින්න පුළුවන්ද? පුළුවන්. මේක කියන්නේ රූප පිණ්ඩයක්. ගේ කියන්නේ රූප, මේ අපේ ශරීරය කියන්නේ රූප පිණ්ඩයක්. රූප පිණ්ඩ තමයි විවිධ හැඩතලවල පිහිටලා තියෙන්නේ. ඒ රූප පිණ්ඩයේ මූලිකම ස්වභාවය මොකක්ද? රුද්දාෂ්ටක. මොකද්ද ඒකේ තියෙන්නේ? ඕජා. තේරුණානේ? ඒ ටික තමයි තියෙන්නේ. එතකොට ඒවා අපි කොහොමද තේරුම් ගන්නෙ? තද ගතිය තමයි පටවි ධාතුවගේ. එතකොට දැන් මේ පින්නතුන්ට මේ මොහොතේ තද ගතිය දැනෙනවද? නැත්තම් තද වෙලා දින්නේ? තද ගතිය කියන්නේ මොකක්ද? දැන් අපි මේ පොළවේ පය ගහලා ඉන්න වාඩි වෙලා ඉන්නකොට යම් ස්වභාවයක් අපිට දැනෙනවා තද ගතිය කියලා. පින්නතුනි මේ ළඟදී අපි මේ ගමෙත් මේ ධර්මය කියලා දෙනවා. ඒ කියා දෙනකොට
එක පින්වත් කෙනෙක්ව දැන් මට මෙන්න මේ වගේ ආකාරයට මෙන්න මේ ධර්මය මේ පිහිට වුණා. මම කොහොමද පිහිටුනේ යාට? මං ස්වාමීන් වහන්සේ බස් එකේ ගියා. ඉතින් බස් එකේ යනකොට වෙනදට මට මේ ඇඟපත එහෙම වදිනකොට රාගසිත අනන්තවත් පහළ වෙනවා. මං එදා කල්පනා කරා මේ වදින්නේ තද ගතියයි. මේ වදින්නේ උණුසුම් ගතියයි. මේ කියලා ධාතු ස්වභාවයෙන් කල්පනා කරා. මොකද්ද? ධාතු ස්වභාවය. එතකොට මගේ හිතේ රාගය ඉපදුන්නේ නැතුව මට බොහෝ කාලයක් පවතින්න උනා. ඇත්ත ස්වභාවය ඒක විදිහට තමයි මේ ධර්මයේ ප්‍රයෝජනෙට ගන්න. ඒ මොහොතේ 100න් ඉඳගෙන. දැන් අපි පොළේ පය ගහලා යනකොට අපි විවිධ සිතුවිලි හරහා තමයි යන්නේ පින්නතුනි. විවිධ සිතුවිලි අපිට පහළ වෙනවා. එතකොට අපිට පුළුවන් නම් ලයිට් කණු දෙකක් අතර යන ප්‍රදේශය තුල තද ගතිය දැනගන්න. අන්න එතකොට තමයි මේ ධර්මය පිහිට වෙන්නේ. විවිධ විශාල පරාස තියාගෙන මෙහෙම කරන්න අමාරුයි අපිට. කාලසටහනකට වැඩ කරන්න අමාරුයි. සමහර අපි වාහනේ යනකොට ලයිට් කණු දෙකක් අතර හිතා ගන්න අපි මේ ලයිට් කණු දෙක අතර විතරක් මේ ධර්ම සිහි කරනවා. සිහි කරන්නේ කොහොමද? ස්වභාවයෙන් මනස ඒ තුල සතියෙන් පවත්වනවා. එතකොට අපිට පේනවා ඉස්සරහා දකින්න ඔක්කොම රූප මොකද්ද? මේ දකින්නේ වර්ණයක් කියලා. එතකොට අර සංඥා ස්වභාවයේ යටපත් වෙලා ප්‍රඥාව උපදිනවා. එතකොට අපි ඩ්‍රයිවිං කරනකොට අපිට ඇස්ලරේටරේ තියෙනවා අතාල්ලාගෙන ඉන්නවා. එතකොට ඒවයි අපි 100ක් නැහැ. නේ? අපි මේ තියෙන්නේ දැනෙන්නේ තද ගතියයි කියලා දැනනවනම් මොකද්ද දියුණු වෙන්නේ? ප්‍රඥාව දියුණු වෙනවා. මොකද්ද දියුණු වෙන්නේ? ප්‍රඥාව දියුණු වෙනවා. ඒකට තමයි මේ ධර්මයේ වැදගත්. කටපාඩමේ තියාගන්න නෙවෙයි. මගේ එකපාරක් ස්වාමින්වහන්සේ නමක් ඇහුවා මම ඒ ආරාමයේ අත්තරලා යනකොට මං කිව්වා අත්තරිනේ. එතකොට මට එක සූත්‍රයක් කියලා දීලා ඇහුවා ප්‍රඥාව තියෙන්නේ කොස් කොටන්නද කියලා. ප්‍රඥාව තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. ප්‍රඥාව තියෙන්නේ කෙලෙස් වලින් නිදහස් වෙන්න. ඒක වගේ තමයි අපි තුල තියෙන ධර්ම කරුණු අපි ප්‍රඥාවට හරව ගන්න ඕනේ. නේ? දැන් ගොඩක් යනකොට බුද්දිස්ට් එකේ වගේ channel දාගෙන ධර්මය අහගෙන යනවනේ. ඒක ගොඩාක් වටිනවා. නමුත් ඒක අපි ප්‍රඥාවට හරවන්නේ නැති තාක්කල් කෙලෙස් වලින් නිදහස් වෙන්නේ නැහැ. කෙලෙස් වලින් නිදහස් වෙන්නේ එය මතකයක් සංඥාවක් පමණයි. ඒකෙන් පුළුවන් ගොඩාක් මතවාදයක් හදාගන්න විතරයි. එක දවසක් තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන ආනන්දය. ඔබ මම මේ දේශනා කරන ධර්මය ගැන කුමක්ද හිතන්නේ? ඉතින් භාග්‍යවතුන් වහන්සේට තමයි තේරෙන්නේ භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනසේක්වා කියනසේක්වා. ආනන්දය මම මේ සකස් කරගත් ධර්මයක් දේශනා කරයි. මොකද්ද දේශනා කරන්නේ? සකස් කළගත් ධර්මයක් දේශනා කරයි. සකස් කරගන්නවා කියන්නේ අන්න අර ස්වභාව ලක්ෂණ වලට නම් දීමක් කරනවා. මොකද්ද කරන්නේ? නම් දීමක් කරනවා. පඨවි රූපය කියලා පඨවි ධාතුව කියලා පින්නතුනේ ඕන කෙනෙක්ට මතකයි. පුංචි ළමයෙක් වුණත් දහම් පාසල් යනකොට මේ ධර්මය එහෙවි තියෙන අවසාන විභාගයට තියෙනවා. මේ පඨවි ධාතුව පඨවි රූපය කියලා කියයි. නමුත් ඒක ප්‍රඥාවට හැරිලා නැහැ. සකස් කර ගැනීම තුල ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කරපු සකස් කිරීම තුල ඉන්නවා. නමුත් ඒ සකස් කිරීමෙන් ඔබට යන්න තමයි අරම කිව්වේ ආනන්දේ මේ ධර්මයේ පවම සකස් කළගත් දෙයක් පමණයි. යමන්ට තේරුම් කරන්න කියා දෙන්න පමණයි. ඒක වචන වල අර්ථය නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මෙතන තියෙනවා පින්නතේ අඹ ගෙඩියක් ගෙනල්ලා. ඊටාම රසවත් අඹ ගෙඩියක් කියන්නේ. ඒක කන ඒක දකින්න තාක්කල් ඒ ගැන මොකද කරන්නේ? සකස් කරගස් දැක්මමින් බලන්න විතරයි පුළුවන්. ඒකේ රස විඳින්න නම් ඒක කාලම බලන්න ඕනේ. මේ මෑත කාලේ යනකොට කිව්වා හරි පමණක් අපි ඕකක් දන්නවා මේකක් දන්නවා. ඉතින් අපි අයිත් අවබෝධ කරන්න දෙයක් නැහැ. මොකද්ද කරන්න කර යුතු දෙයක් නැහැ. පින්නොතින් මේක දැනගත්තට එහෙම අවබෝධය කරා යන්නේ නැහැ. ඇයි හේතුව? මේ අභිධර්මයේ දේශනා කියලා දෙන්නේ අවබෝධ කළ යුතු දෙයමයි. අවබෝධ කළ යුතු දෙයම තමයි අභිධර්මයේ තියෙන්නේ. ඒක අවබෝධ කළ යුතු දේ වුණාට ඒක ප්‍රායෝගිකව යොදවන තාක්කල් ඒක අවබෝධ වෙන්නේ නැහැ. පොල් පළුව තමයි අතේ තියෙනවා. හිරමොනෙත් ළඟ තියෙනවා. පොල් පළුව ගාන විදියක් දන්නවා. ඔක්කොම දැනගෙන පොල් පළුව අතේ තියාගෙන හිටියට ගෑවෙනවද? නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? අරකට තියලා පොඩ ගාන්න ඕන පින්නත. එතකොට මොකද වෙන්නේ? ඔක්කොම පොල් ටික ගෑවිලි ඉවර වෙච්ච දවසට මොකද වෙන්නේ? පොල් කට්ට ඉතුරු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ උපාදානෙ අත්හැරෙන දවසට පංචස්කන්ධය ඉතුරු වෙනවා පින්නත. තේරුණාද? හැබැයි පොඩ ගාන්න ඕන. පොඩ ගාන ක්‍රමය තමයි ඔය කියලා දුන්නේ. සතියෙන් ඉන්න මේ ගාන ක්‍රමය තමයි. එහෙම ගානකොට පොල් කට්ට පොල් ගෙඩිය ගාර මේ පොල් පළුව බෑය ගෑවෙනවා වගේ කෙලස් ගෑවෙනවා. ඒක අවසානයේ තමයි පොල් කට්ට වශයෙන් ඉතුරු වෙන්නේ. නේද? ඒ අන්න ඒ වගේ පින්නතුනේ මේ ධර්මය අපිට පැය 24 මේ තුල ඉන්න බැරි වෙන්න පුළුවන් වැඩ කටයුතු. නමුත් දවසට විනාඩි 10ක් හරි ලයිට් කණු දෙකක් අතර දුර, ලයිට් කණු තුනක් අතර දුර, මේ අපි පේමන්ට් එකේ ඇවිදින දුර මේවා ඉන්න පුළුවන්. නේ? අන්න එහෙම දිනු කරලා ප්‍රඥාව දිනු කරගත්තට පින්නසුනේ මේ අමා ධර්මයේ දකින්න පුළුවන්. ඉතින් මේ පින්නතුන්ටම තේරෙනවා ඇති කොච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේ පැටලෙන්නේ නැතුව
විස්තර කරලා තියෙනවද කියලා නේ ඊළඟ දේ තමයි පින්නතුනි ලංකාවේ ගොඩාක් මිනිස්සු ගත්තම ඒක පිටරටවල වලට ලංකාවේ තියෙන වීරිය අඩුයි. එක දෙයක් දිගටම කරගෙන යන්න බෑ. තේරුණානේ? එක දෙයක් දිගටම කරන් යන්න අපේ මිනිස්සුන්ට අමාරුයි. ඒ කර්මයක ස්වභාවයක් ඒක. ඉතින් මේ කර්මයට ස්වභාවයට ගැලපෙන අය මේ රටේ උපදිනවා. ඒ අතරින් පතර දෙන්න තුන් දෙනෙක් තමයි මොකක් හරි දෙයක් ඉහළට කරගන්නේ. ඉතින් මේ ඉන්දියාවේ මිනිස්සු ඔච්චර හිටට ඉන්දියාවේ මිනිස්සුන්ට යම් දේවල් එක දිගට කරයි යන්න පුළුවන්. දැන් ওই මුලාවටපත් වෙලා හිටියට. ඒකයි බුදුවරු ඉන්දියාවේ ඉපදින්න හේතුවක් ඒක. පින්නතුනේ සමහර විට අපි වැස්ස නිසා අපේ දේවල් අත්හැරලා දැම්මොත්, අවුව නිසා අත්හැරලා දැම්මොත් අපි පහු වෙනවා පින්නතුනේ. ඉතින් මේ ධර්මයේ හොයාගෙන යන කාලේ පින්නතුනේ හොයන්න මහන්සි වෙන කාලේ සමහර විට රෑ දවල් නැහැ. 1යි 2යි සමහර ආරණ්‍ය වලට යනකොට සර්පය යන ගන වෙලාව. නමුත් ඒ වුණත් ඒ ධර්ම වෙනුවෙන් ඒ කැපකිරීම සිද්ධ කරන්න වෙනවා. ඒ විශාලම කැපකිරීම කරේ කවුද? අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ. එක කැපකිරීමක් කියන්න පුළුවන්. ඒකට කියන්නේ පින්නතුනේ බූරිදත්ත ජාතකය කියලා. ඉතා විශාල ජාතකයක් මම ඈත කාලේ බැලුවේ. පින්නතුනේ ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් පිටු 100ක් විතර තියෙන ඔය ජාතක ඉවර වෙන්න. ඒකේ මම කෙටියෙන් කියන්නම් මේ ධර්මයේ වෙනුවෙන් කළ කැපකිරීම. ඒතර අපේ බෝසතාණන් වහන්සේ නාග ලෝක ඉපදිලා ඉන්නේ. කොහෙද? නාග ලෝක ඉපදිලා. ඉතාමත් විශාල නාග රාජේ. පොඩි කෙනෙක් නෙවෙයි. එයාගේ තියෙන විසට පුළුවන් මේ පෘථුවිය දවන්න ඒ විසෙන්. ඒ තරම් බලගත්තු විසක් තියෙනවා. දැන් එහෙම නෑ කියන්න බෑනේ. අය දැන් තියෙනනේ පරමාණු බෝම්බ බදලේ බෝම්බයක් ගැහුවොත් මුළු පෘථිවිය මේ බලයට විනාශ වෙනවා. ඒ වගේ තමයි යාගේ තියෙන දලවල විසෙන් මේ පෘථිවියම දවන්න පුළුවන් ඒ විස මුදා හැරියෝ. වගේම රූපය ඉතාම ලස්සනයි. අනික් දැක්ක ඕනම මිනිසෙක් ඒවා නාගයෝ ඒවා යාට පහදිනවා. ඒ තරම් විශාල ලස්සන රූපයක් තිබුණා. ඉතින් යාට නාග කන්‍යාව මට මතක විදිහට 60000ක් හිටියාව සතුටු කරන්න. සතුටු කරන්නේ නාග වේසයෙන් නෙමෙයි පින්නතුනේ. ඒගොල්ලෝ මනුස්ස වෙස් දිව්‍ය වෙස් ගන්න පුළුවන්. මේ නාග ලෝකයට. ඉතින් ඒගොල්ලෝ මේ වෙස් අරගෙන අපි වගේ මේ පංචතූරේ නාදයෙන් මේ මැණික් මැද සතුටු වෙමින් ඉන්නවා. ඉතින් මෙහෙම විශාල ආයුෂ තියෙන මේ නාගයට දවසක් විතර සිල් රකින්න ඕන කියලා. මේ නාග කන්‍යාවියන්ගෙන් වෙන් වෙලා සිල් රකින්න ඕන කියලා යාට අදහසක් ආවා. ඊට පස්සේ යා කිව්වා ඒ නාග කන්‍යා මම මේ මාස පුරා මාසයක් පෙවස් සමාදන් වෙන්න ඕන. මාත් එක්ක මට රැඟුම් පාන මේ මාසෙන්න එපා ඕගොල්ලෝ ඕන නිදහසක ඉන්න කියලා. එතකොට ඒ නාගයටම පින්නතුනේ ආලය කරන ඒ කන්‍යාවියන් අතර ප්‍රධාන කන්‍යාවියක් හිටියා. එයා ඇවිල්ලා කිව්වා මට ඒක දරා ගන්න බෑ. මට සාමීනි ඒක ඔබ මාසයක් අපෙන් වෙන්වීම දරා ගන්න බෑ. හදිස්සියෙන් ඔබ අපෙන් වෙන් වෙලා වෙන ප්‍රදේශයකට ගිහලා ඔබ ඒ අතර නැති වුණොත් මට ඒක දරා ගන්න බෑ. මගේත් පපුව පැහිලා මැරේවි මාව. ඒ නිසා එපාරකෝ එහෙම බෑ. අපි මේ සතුටු වෙවි පෙර පින ගෙව ඉඳලා හරියන්නේ නැහැ. අපි මේ සිල් රකින්න ඕන කියලා මේ නාගෙට දලවත් ආසාවක් ආව පින්නතුනේ. ඊට පස්සේ මොකද කරේ? නාග කන්‍යාවිය කෝ එහෙනම් යන්න මොනවා හරි දෙයක් තියලා යන්න වාට මොනොත් මට දැනගන්න. අපි දෙන්න මේ ආදරය සත්‍යයක් නම් ඒ තියලා. එතකොට කෝ මේ විශාල විලක ඉන්නේ. මට මෙන්න මේ විදිහට කරදරයක් වුණොත් මේ විලේ වතුර ලේ පාටට පෙනෙවි වාට. එහෙම කිව්ව උපමා තුනක් එක එක කරදර වලට එක එක දේවල් කිව්වා පින්නතුනේ. ඉතින් ඒ පාර එහෙම කිව්වන් පස්සේ මෙයා ගියා. මේ නාගය වෙන ප්‍රදේශයකට ගිහිලා සිල් රැකගෙන ඉන්නවා. මේ නාගයා සිල් රකින්න ගත්ත විතරයි මන්ත්‍ර හදාරලා ඉවර වෙච්ච බ්‍රාහ්මණ තරුණයෙක් මේ අතරින් යනවා නාගය වල්ලන මන්ත්‍රයයි මෙයා පුරුදු කරේ. හරිද? මෙයා බැලුවා මට ඕන තරම් නාගය දැකලා තියෙනවා මම මේ වගේ ලස්සන නාගයෙක් දැකලා නැහැ. මැණික් පාටින් දිලියනවා මුළු නාගයාගේ ශරීරයම. මොකද කරේ මෙයා අල්ලගත්තොත් මට විශාල ධනයක් උපදන්න පුළුවන් මගේ මන්ත්‍රය හරිද නැද්ද කියලා බලන්න ඕනේ කිව්වා. මන්ත්‍රය මැතිරුවා. මතුරා අල්ලගත් ඒ වෙලාවේ පින්නතුනේ නාගයට පුළුවන් ඒ විස එයාට දවලා යා මුගේ මුළු ශරීරයම දවනවා විතර නෙමෙයි මේ පෘථුවියේ මිනිස්සයා ඔක්කොම නත් දවලා දාන්න. ඒ තරම් මන්ත්‍රයේ ප්‍රබල නෑ යාගේ. නමුත් මේ නාගයා ඒක හිතට ආවට පස්සේ හිතනවා මං එහෙම කරන්න හොඳ නෑ. මං සිල් සමාදන් වෙච්ච කෙනෙක්. මං මේ පුද්ගලයා නසන්න හොඳ නෑ කියලා අල්ලගන්න ඉඩ හැරියා. අර ඊට පස්සේ දල දෙක අල්ලගත්තු ගමන් මොකද නාගය කරන්නේ? අර පින්නතුනේ පෘථුවියක් දවන්න පුළුවන් විස දල දෙක ගලවලා දැම්මා. මුලින්ම කරේ විස දල එයාගෙන් ඉවත් කරනවා. මම මේ කෙටියෙන් කියන්නේ මේ කතාව වෙන්නද. මේ ධර්මයේ වෙනුවෙන් කළ කැපකිරීම. ඊට පස්සේ මේ අර නාගය මෙයා අල්ලගෙන විශාල මේවයක දාගෙන ඉවර වෙලා එක ගමෙන් ගමට ගිහින් සර්කස් පෙන්නනවා. නයිස් එක. සොය අරන් එන්නේ. නයා නටව පෙන්නනවා. දැන් මේ සිල් සමාදන් වෙච්ච නයා. අනේ මෙයා නටනවා. අර විදිහට. නැත්තම් කෝටු වලින් අයින්නවා මේ මිනිස්සයා. ඊට පස්සේ ඔහොම ගියාට පස්සේ පින්නතුන් ගමෙන් ගමට අර පෙහෙවස් කාලේ මේව කරා. නමුත් කොච්චර බලයක් තිබුණත් එ르දි බල තිබුණත් මිදිලා යන උත්සාහ කරේ නැහැ. තේරුණා? ඊට පස්සේ රජවාසලේටත් රජතුමා කොච්චර ලස්සන නාගෙක් ඉන්නවා මෙහෙත් ගෙනල්ලා මට රැඟුම් දැඟුම් පෙන්වන්න කියලා කතා කරා.
ඊට පස්සේ පුනර නාග කන්‍යාවේ විලගාවට එනකොට විලේලේ තනි කරම රතු පාටට හැරිලා. එයා හිතුවා අනේ මගේ සාමියාට ඒකාන්ත කරදරයක් කියලා ඉවර වෙලා පින්නතුනි මොකද කරේ? ගියා අර සුවඳෙන් හොයාගෙන ගියා අර විස දල කඩපු තැනට. ඒ දල ඉඹ වැළුවා. බලනකොට දල කඩලා විසි කළා දාලා. අර ගමින් ගමට ක්‍රීඩා කරපු අය ගියා අවසානයේ රජවාසලට ගියා. මොකද්ද? දිව්‍ය වේශයක් අරගෙන පින්නතුනි අහසේ පෙනී හිටියා. දැන් අර බලවත් නාගයා අර සීලය රැකලා රැඟුම් පෙන්නනවා. එතකොට අර නාග කන්‍යාවේ නාගයට ඇහෙන්න කියන ওই බලය පෙන්නලා උතනින් නිදහස් වෙන්න. ඔය අයට කරදරයක් කළා හරි උතනින් නිදහස් වෙලා එන්න කියලා. එපාරක මම සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා සංඥාවක් දුන්නා. ඒ නිසා මට ඒක කරන්න බෑ. පාර නාග කන්‍යාවේ හඬමින් වැළපෙමින් අහස ඉඳගෙන ඉන්නකොට රජතුමාට පේනවා උඩුමහලේ ඉන්න. දැන් රජතුමා මේ බලන්න ලෑස්ති වෙන රජතුමා අහනවා ඔබ දෙව්දුවක්ද ඔච්චර ලස්සනට ඇයි අඬන්නේ? මොකද්ද ප්‍රශ්නේ? නෑ මම දෙව්දුවක් නෙවෙයි. මම හඬන්නේ මගේ සාමියා ඔබ ගාව රැඟුම් පෙන්නනවා. ඔබ දන්නවද ඔයාගේ තියෙන බලයෙන් පුළුවන් ওই මහා ඔබගේ තියෙන ඔක්කොම රාජ්‍ය දවන්න තවන්න. ඒ වගේ ඔහු එනකන් නාග ලෝකේ 60000ක් නාග කන්‍යාවිය බලාගෙන ඉන්නවා. ඒ තරම් විශාල බලයක් තියෙන කෙනෙකුයි ඔය ඔබ යටතේ රැඟුම් පෙන්නන්නේ කිව්වා. මේ රජතුමා හව එහෙනම් දැන් ඔබට මොකද්ද වෙන්න ඕන? නිදහස් කරලා දෙන්න කිව්වා. නිදහස් කරලා දුන්නා. පින්නතුනේ අච්චර බලයක් දිවිලා සීලේ නාමයෙන් මොකද කරේ? කිසි කෙනෙක්ට කරදරයක් කරේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කියනවා ඔය ඒ විදියට සීල් රැක්කේ මමයි. කවුද? ඒ බූරිදත්ත කියලා නාගයා උනේ මමයි. ඒ විදියට මම බේරගෙන යන්න ආවේ කවුද? යසෝදරාවයි. ඉතින් ඔබ මහ විශාල ජාතකයක්, හරි ලස්සන ජාතකයක්. ඇස්වලට කඳුළු වෙන පින්නතුනේ. මම ඉතාමත් කෙටියෙන් කිව්වේ. ඉතින් අන්න ඒ කාලෙත් පින්නතුනේ ඒ ධර්මයේ වෙනුවෙන් කැපවෙනු අය අද සංසාරයෙන් නිදහස් වුණා. අවුව වැස්ස බැලුවේ නැහැ, වේදනාව බැලුවේ නැහැ. ඒ අයත් එක්ක පින්නතුනේ ආපු අය ඒ අයත් එක්ක බුදුරජාණන් වහන්සේ මේ අය නිදහස් කරගෙන ගියා. කර්මයක ස්වභාවය එකට වටපිටේව ඉපදුනානේ ඉන්දියාවෙම නේ. ඒ යාළුවෝ ඒ කාලේ සංසාරේ උදව් කරගෙන ආපු එතනින් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ එක්කෙනෙක්වත් අත්හැරියේ නැහැ. හැම කෙනාම සමහරට රාගයට සිතට යනකොට පාත්‍රය අතට දීලා බේරගත්තා මේ සංසාර ගමන. ඉතින් දැක්කනේ නන්ද කුමාරයා කොහොමද දමනය කරේ කියලා. ඒ අය ඒ ආතාව ඊතර කරගෙන ගියේ මහ විශාල දුකක් මේගොල්ලෝ ඉස්සරහට ගියොත් විඳින බව තේරුම් අරගෙන. නිසා අපිනුතුනි වැස්සට, අවුවට, පින්නට තමන්ගේ තියෙන පුංචි පුංචි ලාමක දේවල් වලට මේ වටිනා කාලය අයින් කරගත්ත කියන්නේ පින්නතුනි ඒක නම් මහා වීර නැති මිනිස්සෙක්මයි. මේ මහත්මයා හමුදාවේ ඉන්න දන්නව ඇතිනේ පුහුණු කරනකොට හැමෝම හරි පුහුණුවක් ලබන්නේ නැහනේ. භාගයක් දාලා යනවා ආවට පස්සේ. ඒ නේවි එකේ එහෙම ස්පෙෂල් පෝස්ට් එකක් කරන්න බොහොම ටික දෙනයි. කමාන්ඩෝ එකේ ස්ටෙප් එකෙත් එහෙම අනිත් ඔක්කොටම තියෙන හීන වීරිය. ඒ පැත්තෙත් එහෙමයි. හරියට දෙයක් කරගන්නේ මේ බෞද්ධ අතර ඒකෙමට තියෙනවා පින්නතුනේ. අනිත් දේවල් ලොකු වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ ලොකු වීම තුළ දුකටමයි යන්නේ. දුකෙන් නිදහස් වීම නෙවෙයි. අර වගේ බෝසතාණන් වහන්සේලා මහා වීරිය වඩලා මේ ඕගය තරණය කරා. ඉතින් මේ පින්නතුන් අදිෂ්ඨාන කරගන්න ඕන. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක දරුවෝ. අපිටත් ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ වීරිය අවශ්‍යයි මේක ඉස්සරහට කරා යන්න. නැත්තම් පින්නතුනේ මේ සංසාරේ හිඟා කන්න වෙනවා අපිට. දුක තමයි හිඟා කන්න දේ හැම මොහොතකම. ඒ නිසා අපි දැන් මේ නැවත අපි කියා දීපු දෙයට හැරෙමු. පින්නතුනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඇහැ උපදින භූමිය මොකද්ද? ඇහැ උපදින භූමිය චක්කු දසක කලාපය. ඇහැ උපදින භූමිය. එතකොට මේ චක්කු දසක කලාපය. එයා ගොදුරු කරගන්නේ කවුද? වර්ණය. මොකද්ද? වර්ණය. අපි සමහර වෙලාවට නිදි වෙලා ඇස්සරන් නිදා ගන්න වෙලාවට චක්කු දසක කලාපයක් තියෙනවා. වර්ණයක් තියෙනවා. මොකද්ද නැත්තේ මේ භූමිය ඇසුරු කරන් උපදින්නේ නැත්තේ මොකද්ද? ආලෝකයක් තියෙනවා. ලයිට් එකක් දාගෙන නිදාගත්ත කියනවා. චක්කු විඥානය උපදින්නේ නැහැ. කවුද එහෙනම් ඇහි භූමිය උපදින සිත මොකද්ද? චක්කු විඥානය. මේ උපදින හිතක් වෙනවා. ආවස කීයද? චිත්තක්ෂණ 1යි. චිත්තක්ෂණ 1යි. එතකොට සෝත දසක කලාපය. එතකොට ඒ භූමිය එයා ගොදුරු කරගන්නේ මොකද්ද? ශබ්දය. ශබ්දය. එතකොට ඒක දැනගන්න හිත මොකද්ද? සෝත විඥානය. නැත්තම් සිතක්. එතකොට ඒ විදිහට ගාන. හරිද? ගාන දස කලාවේ ගඳ සුවඳ. ඊළඟට යා මොකද්ද? ගාන විඥානය. ඊළඟට මොකද්ද? ජීවහා.
එයා මොකද්ද? රස. ඒක දැනගන්න හිත ජීවහා විඥානය. ඊළඟට කාය දසක කලාප. එයා මොනවද? ස්පර්ශය කියලා කියන්නේ. මොකද කයට දැනගන්න පුළුවන් මොනවද? තද කර්කස ගතිය දැනගන්න පුළුවන්. අන්න ඒකයි පින්නනේ. අපි වචන විතරක් දැනගෙන ඉතල වැඩක් නැහැ. තද කර්කස ගතිය කයට දැනගන්න පුළුවන්. සීතල උණුසුම දැනගන්න පුළුවන්. සීතල උණුසුම. ඊළඟට පිම්බෙන හැකිලෙන ගතිය දැනගන්න පුළුවන්. ඒ කියන්නේ වායෝ ධාතුව දැනගන්න පුළුවන්. මෙන්න මේ තුනටම කියනවා මොකද්ද? පහස කියලා. මෙයා කාය ප්‍රසාදය ගොදුරු කරගන්නව මොකද්ද? මහා භූත රූප තුන. මොනවද? මහා භූතයේ තුන් දෙනෙක් යාගේ ගොදුරක් බවට පත් වෙනවා. තද කර්කශ ගතිය කියන්නේ පඨවි ධාතුව. පඨවි ධාතුව එයා දැනගන්නවා. සීතල උණුසුම කියන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුවත් එයා දැනගන්නවා. අපි හුස්ම ඉහළ පහළ යනවා. අපේ කකුල් ලැඹරෙනවා හුලඟට. ඒක අතපය හා මෙහා කරනවා නේ. අපි ඒ දැනගන්න මේ ෆෑන් එකේ හුලඟ ඇවිල්ලා වදිනවා මොනවද දැනගන්නේ? වායෝ ධාතුව. එහෙනම් එයා ගොදුරු වෙන්නේ භූමිය මොකද්ද? කාය දසක කලාපය. එතකොට පින්නතුනේ භූමිය කියලා මොකද්ද කියන්නේ? වාසස්ථානය. මොකද්ද? අපි ගෙදරක් ඇදුවා මේක තමයි අපේ වාස භූමිය. ඒ වගේ මේ තුන් දෙනාගේ වාය භූමිය කාය දසක කලාපය. එතකොට චක්කු දසක කලාපය කොහෙදලා පිහිටලා තියෙන්නේ? ඇහි. ඇහි තියෙන අර තට්ටු හතකින් හදිච්ච ඒ රූප ධර්ම 10ක් තියෙනවා හොඳට කියලා දීලා ඇති. ඊට පස්සේ කනේ මොනවද තියෙන්නේ? කාය දසක කලාපය. මේ මුළු කනම නෙවෙයි. කරකිලා ගොළු බෙල්ලෙක් වගේ ගිහිලා රන්වන් තඹවන් කෙඳි තියෙනවා. අන්න ඒවට තමයි කාය එතන එකිනෙකට වෙනස් වූ ධර්මතා 10ක් තියෙනවා. තේරුණා නේද? ඊළඟට ගාන දසක කලාපය. ඒ කියන්නේ නාසයම නෙවෙයි මුළු. මොනවද? නාසයේතර අර එලුකුරයක් වගේ රන්වන් පාටට විහිදිලා තියෙනවා. මේව පෙන්නලා ඇති. පින්නතුන අන්න එතෙන්ට තමයි ධර්මතා 10ක් තියෙන්නේ. එතන ඒ අසුරු කරගෙන තමයි කවුද උපදින්නේ? ගාන විඥානය. ඉතින් ඔන්න ඔය විදියට පින්නතුනේ ඔන්න ඔය විදියට විඥානය උපදිනවා. මේවට කියනවා කාය විඥානය. කාය විඥාන. එතකොට පින්නතුනේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා හැදිච්ච දේවල් අපිට දකින්න පුළුවන් නේ. ඒවා දකින්න පුළුවන්. ඒවා අපිට දැනෙනවා. ඒවට කියනවා මොනවද? රූප ධර්ම. මොන ධර්මද? රූප. මේවා පින්නතුනේ රූප ධර්ම වලට අයිති වෙනවා. රූපයක් කියලා කියන්නේ පින්නතුනේ. රූපයක් කියලා කියන්නේ මොකටද? රූපයකට. රූපයක් කියලා කියන්නේ මේ අපිට පේන වර්ණය. ඒවා හැදිච්ච රූප වලට. එතකොට අනිත් දේවල් අපිට සිත කියලා කොච්චර කතා කරත් එයා දකින්න පුළුවන්ද? පේන්නේ නැහැ. ඒවට අපි මොකද්ද කිව්ව නම? අරූපී ධර්ම. අරූපී ධර්ම වලට තව නමක් කියනවා මොකද්ද? නාම ධර්ම. මොන ධර්මද? නාම ධර්ම. නාම ධර්ම. එතකොට පින්නතුනේ චක්කු ප්‍රසාද රූපය හැදිලා තියෙන මොන ධර්ම වලින්ද? රූප ධර්ම වලින්. එතන උපදින සිත මොකද්ද? චක්කු විඥානය. එතකොට එතන තියෙන ධර්මතා දෙක මොකද්ද? නාම රූප දෙක. මොනවද තියෙන්නේ? නාම රූප දෙක. නාම රූප දෙක. එතකොට නාම රූප පත්‍යා සලආයතන. නාම රූප හේතුවෙන් ඇතිවීමෙන් තමයි මොකද්ද ඇති වෙන්නේ? නාම රූප හේතුවෙන් තමයි ඇති වෙන්නේ මොකද්ද? ආයතන 6. ආන්න බලන්න. ඇහි තියෙනවා මොකද්ද? රූප ධර්මයක් තියෙනවා, නාම ධර්මයක් තියෙනවා. එතකොට ඇහැ ඇදිලා තියෙන සම්පූර්ණ සංයුතිය මොකද්ද? නාම ධර්ම වලුයි රූප ධර්ම. අන්ධයෙක්ට නාම ධර්ම පිළිටාන ඇහැක් නැහැ. එහෙනම් එයාගේ ඇහි තියෙන මොකද්ද? රූප ධර්ම විතරයි. තේරුණානේ? ඒ භූමියේ ඒ gedara විඥාණයට උපදින්න බෑ. ධර්මතා 10ක් පිළිටලා නැහැ. තේරුණානේ? එතකොට ආයතන 6ම නාම රූප කියලා ගන්නත් පුළුවන් කෙටියි. තේරුණානේ? දැන් මේ ඔක්කොම කියවන්නේ නැතුව නාම රූප වශයෙන් මේව කරගන්නත් පුළුවන්. එතකොට අපි කිව්වා පින්නතුනේ අපි කරපු දෙයක ප්‍රතිඵල ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? ප්‍රතිඵල ලැබෙනවා. එතකොට ඒ ප්‍රතිඵලයට කිව්ව මොකද්ද? නෑ. කුසල අකුසල් කියන්න බෑනේ. පින්පව් කියන්නත් බෑනේ. විපාක කියලා වචනයක් භාවිතා කරා. විපාක කියන එකේ තේරුම මොකද්ද? පෙර කරපු දෙයක ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයක් කියන්නේ කිව්වනේ. ප්‍රතිඵලයට කිව්ව මොකද්ද? විපාක. පෙර කරේ මොනවද? කර්ම. කර්ම බෙදෙන්නේ කොහොමද? කුසල් අකුසල්. මොකද්ද කොහොමද බෙදෙන්නේ? කුසල් අකුසල්. එතකොට අකුසල් කියලා කියන්නේ ඇයි? අකුසල් කියන වචනේ තේරුම මොකද්ද? නෑ. චිත්තසංතානයේ දවන තවන ස්වභාවයෙන් යුතුව
අනාගතේ දුක් විපාක, අනිෂ්ට විපාක, අකාන්ත විපාක ගෙන දෙන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ අකුසල් කියන වචනය සකස් කරගත්තා. මොකද්ද අකුසල් කියලා කියන්නේ? චිත්තසංතානය උපදින වෙලාවට කොහොමද? චිත්තසංතානය